So guys, ඉතින් මගේ short series එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මම මේ පොඩි ඩිසයින් එකක් කරන ගමන් හිටියේ Photoshop එකෙන්. ඉතින් මට හිතුණා ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න ඕන කියලා මේක graphic designing කරන Photoshop use කරන ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම කියන්න හදන්නේ කොහොමද අපි හිතන්නකෝ ඔයා ගොඩාක් text layers ගොඩාක් තියෙන Photoshop file එකක වැඩ කරගෙන ඉන්නවා කියලා. එතකොට ඔයාලට ඕන වෙනවා මොකක් හරි අවස්ථාවකදී මේකේ තියෙන ටෙක්ස්ට් ටික විතරක් සිලෙක්ට් කරගන්න. එක්කෝ ටෙක්ස්ට් ටික සිලෙක්ට් කරලා ඒකේ කලර් එක වෙනස් කරන්න. මම වෙනම හදන්නේ අන්න ඒ වගේ වැඩක් කරගන්න හැටි. හරි ඉතින් ඔයාලට පේනවා මම මේ වැඩ කරගෙන ඉන්නේ ෆයිල් එකේ ගොඩාක් ටෙක්ස්ට් ලේයර්ස් තියෙනවා. දැන් මෙතන ඒ හැම ටෙක්ස්ට් ලේයර් එකක්ම රෙක්ටැන්ගල් එකක් හරි මොකක් හරි තව වෙන ලේයර් එකක් එක්ක මික්ස් වෙලා තමයි තියෙන්නේ. දැන් මට ඕනේ කොහොම හරි මේ ටෙක්ස්ට් ලේයර්ස් ටික ඔක්කොම එකට සිලෙක්ට් කරගන්න. ඉතින් මට කරන්න පුළුවන් එක දෙයක් තමයි මෙන්න මෙතනින්. මෙතන ඔයාලට පේනවා පොඩි සර්ච් බාර් එකක් තියෙනවා. මෙතන ඔයාලට පුළුවන් මේකෙන් මේ කයින් කියන එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා නැත්නම් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ තියෙන T අකුර ගන්න. එතකොට මෙන්න මේ විදිහට ටෙක්ස්ට් ලේයර්ස් ටික විතරක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එක ටෙක්ස්ට් ලේයර් එකක් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාටම ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා shift එකක් තබාගෙන යටම ටෙක්ස්ට් ලේයර් උඩින් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඔක්කොම ටෙක්ස්ට් ලේයර්ස් ටික එකපාර සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඕනේ එඩිට් එකක් දී ගන්න. මට මේ ලික් ඔක්කොම කළු පාට කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරලා කළු පාට කරගන්නවා.